ප්‍රසාදයෙන් බැපලෙන ලංකාවේ බහුතරයකට මේ ඇහුණු සින්දු අමතක වෙන්න විදිහක් නැහැ. විශේෂයෙන්ම ලංකාවේ පිරිමි ළමයි පවා බොහොම ආසාවෙන් බලපු කොරියානු නාට්‍යයක තේමා ගීතයකින් කොටසක් තමයි ඔයාලට මුලින්ම ඇහුනේ. අපේ භාෂාවෙන් කියනවා නම් ජනහිතකාමී රචන. එහෙමත් නැත්නම් සිල්ලාවේ සෙන්දොක් රචන කියන්නේ කොරියානු ඉතිහාසය ඇතුලේ රාජ්‍ය පාලනය කරපු පළමු රචන. ඒ නිසා එයට කොරියාව විතරක් නෙවෙයි මේ කොරියානු ඉතිහාසය අධ්‍යයනය කරන, එතකොට කොරියානු ටෙලිනාට්‍ය වලට කැමති K-drama බලන ලෝකයේ බොහෝ රටවල පිරිසකගේ ආදරය අවධානය හිමි වෙලා තියෙනවා. මේ මං කිව්වා වගේ මේ සෙන්දොක් රචන කියන්නේ කොරියානු ඉතිහාසය ඇතුලේ විශේෂ තැනක් ගන්න රචනක්. ඉතින් ඔවුන්ගේ පළවෙනි කාන්තා පාලිකාව විදිහට ඇගේ ඉතිහාසය අධ්‍යයනය කරද්දී අපිට සම්ගුක් යූසා, එතකොට සම්ගුක් සාගි වගේ ඓතිහාසික මූලාශ්‍ර උපයෝග කරගන්න පුළුවන්. ඉතින් මේ මූලාශ්‍රවල තියෙන විදිහට මේ රචනයේ උපන් වර්ෂය පිළිබඳව අපිට නිශ්චිත නිගමනයකට එළඹෙන්න බෑ. ඒ නිසා ඇගේ පියාගේ වයස, එතකොට ඇගේ රාජ්‍ය කාලය වගේ දේවල් ඇසුරෙන් ඇය වර්ෂ 590ත් 600ත් වගේ අතර කාලයකදී ඉපදෙන්නේ නැති කියලා අනුමාන කරන්න පුළුවන්. K-Word Lovers YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා දැනටමත් දන්නවා කොරියාවේ අවසන් රාජධානි සමය වුණු ජොසන් රාජධානි සමයට කලින් කොරියානු අර්ධද්වීපය බෙක්ෂේ, ගොගුරියෝ සහ සිල්ලා කියලා රාජධානි 3කට කැඩලා පාලනය වුණා කියලා. ඉතින් මේ ත්‍රිත්ව රාජධානි සමයේ සිල්ලාවේ 27 වෙනි පාලිකාව විදිහට රාජ්‍යත්වයට පත් වුණේ මේ සෙන්දොක් රචන. ඇය අභියෝග රාශියකට මුහුණ දෙමින් වර්ෂ 632 ඉඳලා 647 දක්වා අවුරුදු 15ක කාලයක් රාජ්‍ය පාලනය කරලා තියෙනවා. සිල්ලා ඉතිහාසය ඇතුලේ කතා බහට ලක් වෙන ගොඩක් ඓතිහාසික චරිත හා සිදුවීම් මේ සෙන්දොක් රචන වටා ඇතිලා තියෙනවා. ඉතින් දැන් අපි ඇගේ ඉතිහාස කතාවක් දැනගන්න ගමන් අපි දන්න අනිත් චරිත එක්ක ඇයට තිබුණු සම්බන්ධතාවය ගැනත් හිමීට ඉගෙන ගමු. ලංකාවේ ඉන්න බහුතරයක් කොරියන් ෆෑන්ස්ලා හරන් K-drama එක බලලා ඇති. ඒක දෙරණ රූපවාහිනී නාලිකාවේ සිංහලෙන් හඬ කවලත් විකාශනය වුණා. මෙන්න මේ ඩ්‍රාමා එකේ ඉන්න සම්මෙක් ජොන් රජු හෙවත් ජින් හ්යුන් රජු තමයි අපි මේ කතා කරන සෙන්දොක් රචනගේ මීමුත්තා. ඒ කියන්නේ සෙන්දොක් රචනගේ තාත්තගේ සීයා තමයි ඔහු. ජින් හ්යුන් රජු කියන්නේ සිල්ලාවේ හිටපු ශ්‍රේෂ්ඨම පාලකයෙක්. ඔහු කාලයක් තිස්සේ බෙක්චේහි 26 වන රජු වුණු සියන් රජු හා හන්ගංගා නිම්නය සම්බන්ධ අරගලයක පැටලිලා හිටියා වගේම අවසානයේ අරගලයේ ජයග්‍රහණය කළ සිල්ලාව භූමි ප්‍රමාණයෙන් අති විශාල රාජධානියක් බවට පත් කරා. ඉතින් හරන් එකේ තරුණ හැන්සම් විදිහට ඉන්න මේ ජින් හ්යුන් රජුගේ අවසන් කාලය තමයි The Great Queen සෙන්දොක්. එහෙමත් නැත්නම් ජනහිතකාමී රචනයේ මුල් එපිසෝඩ් වල පෙන්වන්නේ. මේ සෙන්දොක් රචන උපත ලබන්නේ ජින් පියොන් රජුගේ සහ මායා රචනගේ දියණිය විදිහට. සමහර මූලාශ්‍රවල ඇයට සහෝදරයන් දෙදෙනෙක් හිටව බව සඳහන් වෙනවා. ඒ චොන් මියොන් සහ සොන් හා යන නම් වලින්. මේ ස්වන්හා කුමරිය තමයි බෙක්ෂේ රාජධානියේ අවසන් රජතුමා වුණු උයිජ රජුගේ මව විදිහට දැක්වෙන්නේ. නමුත් මෑතකදී සිදු කරපු පුරාවිද්‍යාත්මක පරීක්ෂණ වලින් මේ උයිජ රජතුමාගේ අම්මා සාටෙක් රචන කියලා හොයාගෙන තියෙනවා. ඒත් එක්කම ස්වන්හා කුමරිය ඇත්තටම හිටියද කියන ගැටලුව මතුවෙනවා. කොහොම වුණත් දැනට පිළිගත් මූලාශ්‍රවල තියෙන විදිහට සෙන්දොක් රචනට ඉඳලා තියෙන චොන් මියොන් කියන සහෝදරිය විතරයි. ඒ වගේම හරන් සේගිවල තියෙන විදිහට අනුව මේ චොන් මියොන් කුමරිය සෙන්දොක් රචනට වඩා වැඩිමහල්. හැබැයි සම්ගුක් සේගිවල තියෙන සෙන්දොක් රචන තමයි වැඩිමහල් දරුවා කියලා. මම කලින් සඳහන් කළානේ මේ සෙන්දොක් රචන තමයි කොරියාවේ පළමු රචන කියලා. ඒ විතරක් නෙවෙයි ඇය තමයි නැගෙනහිර ආසියානු කලාපය තුළ දෙවන කාන්තා පාලිකාව. සම්ගුක් සාගිවල තියෙන විදිහට ඇය ත්‍යාගශීලී, කරුණාවන්ත, ප්‍රඥාවන්ත සහ බුද්ධිමත් පාලිකාවක්. ඒ වගේම ජිග්වි පුරාවෘත්තයට අනුව ඇය අතිශය රෝමත් කාන්තාවක්. ඔයාලට මේ ජිග්වි පුරාවෘත්තය ගැන කිව්වොත් මේ ජිග්වි පුරාවෘත්තය කියන්නේ සෙන්දොක් රචන සමග ආදරයෙන් බැඳුණු භික්ෂුවක් පිළිබඳ වෙන කොරියානු ජනප්‍රවාදයක්. මෙන්න මේ ජනප්‍රවාදයට අනුව මේ සෙන්දොක් රචනගේ සුන්දරත්වය ගැන අහලා තිබුණු එක්තරා බෞද්ධ භික්ෂුවක් ඇයව දැක ගන්න අපේක්ෂාවෙන් දවසක් රජින තමන්ගේ විහාරයට එනතුරු බලාගෙන හිටියත් මේ භික්ෂුවට නිින්ද ගිහින් තියෙනවා. අවසානයේ ඔහු නිින්දෙන් ඇහැරුණාම රජින ආවා කියලා දැනගෙන තියෙන්නේ
රැජිනගේ බ්‍රේස්ලට් එකක් ඔහුගේ පපුව උඩින් තියලා ගිහින් තියෙනවා දැක්කට පස්සේ. මේත් එක්කම රැජින ඇවිත් බ්‍රේස්ලට් එකකුත් තියලා ගිහින් තියෙනවා කියලා දැනගන්න භික්ෂුව රැජින ගැන ආශාවෙන් උමතු වෙලා තියෙනවා. මේ විදිහට රැජින ගැන ඇතිවුණු තදබල ආශාව නිසාම ඔහුගේ හිතේ ඇතිවුණු ගින්නෙන් ඔහු විනාශ වෙලා ආශාවන් පිරුණු ආත්මයක්. එහෙමත් නැත්නම් ගිනි අවතාරයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ගිනි අවතාරය තමයි ජිග්වි කියන්නේ. මේ සෙන්දොක් රැජින පිළිබඳව ඉතිහාස මූලාශ්‍රවලට අනුව සෙන්දොක් රැජිනගේ පියාට පිරිමි දරුවන් හිටපු නැති නිසා ඔහු තමන්ගේ බෑනා වුණු චොන්මියන් කුමරියගේ සැමියා කිම් යොන්සුව තමන්ගේ අනුප්‍රාප්තිකයා විදිහට සැලකලා තියෙනවා. මෙන්න මේ වෙලාවේ තමයි සෙන්දොක් කුමරිය තමන්ගේ පියාට කතා කරලා තමන්ටත් කිරුලට අයිතිය තියෙනවා කියලා පැහැදිලි කරලා තියෙන්නේ. මේ වෙලාවේදී ජින්පියොන් රජතුමා ඇගේ කතාව පිළිගෙන සෙන්දොක් කුමරියටත් රජකම සඳහා තමන් සුදුසුයි කියලා ඔප්පු කරන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඇත්තටම සිල්ලාවට කාන්තාපාලිකාව කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. මොකද ජින්පියොන් රජතුමාගේ සීයා වුණු ජින් හියොන් රජතුමාගේ අම්මා වුණු සාදෝ රජින ජින් හියොන් රජතුමාගේ රීජන්ට් විදිහට කාලයක් හිටියා. ඒ වගේම තමයි මීශීල් රජිනත් මේ කාලේ රාජ්‍ය ඇතුලේ වැදගත් භූමිකාවක් ඉටු කරන ගමන් හිටියේ. ඒ නිසා ජින්පියොන් රජතුමා තමන්ගේ දුවට අවස්ථාවක් ලබා දීම පුදුමයක් නෙවෙයි. නමුත් සිල්ලාවේ නීත්‍ය අනුකූල බාරකරු විදිහට ඊට කලින් කිසිම දවසක රැජිනකට රාජ්‍යත්වය ලැබිලා තිබෙන්නේ නැති නිසා සෙන්දොක් කුමරියට සිද්ධ වෙලා තියෙනවා ජනතාවට සහ තම පියාට වගේම අමාත්‍යවරුන්ටත් තමන් රජකමට සුදුසුයි කියන එක ඔප්පු කරන්න. හැබැයි සම්ගුක් යුසවල සහ සම්ගුක් සෙගීවල මේ කතාව සඳහන් වෙන්නේ මේ විදිහට නෙවෙයි. ඒ ඓතිහාසික වාර්තාවන්ට අනුව සෙන්දොක් රැජින රාජ්‍යත්වයට පත් වෙලා තියෙන්නේ ගෝල් පුම්චේ හෙවත් සිල්ලාවේ තිබුණු දැඩි කුල ක්‍රමයට අනුව ඇය හැර රාජ්‍යත්වයට සුදුසු සොංගොල් කෙනෙක් නොසිටින නිසා. මේ සොංගොල් කියන එකේ තේරුම තමයි පූජනීය හස්තිය කියන එක. ඒ කියන්නේ මේ සොංගොල් විදියට හැඳින්වුවේ සිල්ලාවේ රාජකීය පරම්පරාවේ රජවරුන්ට සහ රැජිනියන්ට දාව උපන් දරුවන්ව විතරයි. ඉතින් සිල්ලාවේ පැවති රාජ්‍ය ක්‍රමය අනුව රාජ්‍යත්වයට පත් වෙන්න පුළුවන්කම තිබ්බේ මෙන්න මේ සොංගොල් අයට විතරයි. කොහොම හරි ජින්පියොන් රජතුමා මිය ගියාට පස්සේ සෙන්දොක් රැජින සිල්ලාවේ 27 වෙනි පාලකයා විදියට රාජ්‍යත්වයට පත් වෙනවා. ඇය මේ විදියට රාජ්‍යත්වයට පත් වෙද්දී රාජ සභාවේ බලයේ තිබුණු බොහෝ දෙනා කාන්තාවක් තමන්ගේ රජු විදියට රාජ්‍යත්වයට පත් වෙනවට කැමති වෙලා නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 631 මැයි මාසයේදී ඉචාන් චිල්සුක් සහ ආචන් සොක්පම් කියන නිලධාරීන් දෙන්නා සෙන්දොක් රැජින රාජ්‍යත්වයට පත් වෙනවට විරුද්ධව කැරැල්ලක් සංවිධානය කරලා තියෙනවා. නමුත් මේ කැරැල්ල ඇති වෙන්න කලින්ම මේ පිළිබඳ තොරතුරු අනාවරණය වුන නිසා ඒ කැරැල්ල මර්ධනය කරලා මේ නිලධාරීන් දෙන්නාට දඬුවම් කරලා තියෙනවා. එතනින් චිල්සුක් සහ උගේ මුළු පවුලම අගනුවර වෙළඳපොළ වීදියක හිස කසා දාලා මරණයට පත් කරා. හැබැයි සොක්පම්ට පැනලා යන්න පුළුවන් වෙලා තියෙනවා. ඔහු කරන්නේ බෙක්ෂේ දේශ සීමාවට පැනලා යන එක. ඒත් අවාසනාවකට ඔහුට තමන්ගේ බිරිඳව මගහැරෙනවා. එතනදී ඔහු කරන්නේ දර කපන්නෙක් එක්ක තමන්ගේ ඇඳුම් මාරු කරගෙන දර කපන්නෙක් වගේ වෙස් වලාගෙන බිරිඳව හොයාගෙන ආපහු ගෙදරට එන එක. ඒත් එහෙම ගෙදර එද්දී ඔහු වෙනතුරු ගෙදර හැංගිලා හිටපු සෙබළු ඔහුව අල්ලගෙන පස්සේ මරණ දඬුවම ලබා දීලා තියෙනවා. ඔන්න ඔය වගේ නොයෙකුත් බාධක එක්ක කොහොම හරි වර්ෂ 632 දී ඇය සිල්ලාවේ රැජින බවට පත්වුණු වහාම ඇය කරලා තියෙන්නේ ජනතාවගේ ගැටලු පිළිබඳව හොයා බලන එක. ඒ වෙනුවෙන් ඇය රාජධානියම සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදිහට නිලධාරීන් පත් කරලා ඔවුන්ට වැන්දබුවන්, එතකොට අනාථයන්, දුප්පතුන් සහ වැඩිහිටියන්ට අවශ්‍ය රැකවරණය ලබා දෙන්න පවරලා තියෙනවා. ඒ වගේම චීනයේ ටැන් රාජවංශයේ අධිරාජ්‍යයට ගෙවන්න ඕනි කප්පම් ගෙවන්න වගේම සිල්ලාවේ නව පාලකයා පිළිබඳ ඔහුට දැනුම් දෙන්නත් රාජදූතයෙක් යවලා තියෙනවා. නමුත් ඇය මේ විදිහට රාජදූතයෙක් යවුවත් ටැන්හි ටයිසොන් අධිරාජ්‍යයා ඇය කාන්තාවක් නිසා ඇගේ පාලනය පිළි අරගෙන නැහැ. ඊට පස්සේ ඇගේ දෙවන රාජවර්ෂයේදී ඇය ආපහු කප්පන් එක්කම ටැන් අධිරාජ්‍යයට රාජදූතයෙක් යවුවත් ඔහු ඒ වතාවේ සෙන්දොක් රැජින පාලිකාවක් විදිහට පිළිගන්න අකමැති වෙලා තියෙනවා. හැබැයි ඇය ඒකට කලබල වෙලා නැහැ. ඒ වෙනුවට ඇය තමන්ගේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා. ඇය තමන්ගේ දෙවන රාජ්‍ය වර්ෂයේදී ගොවීන්ට අවශ්‍ය කාලගුණික උපදෙස් ලබා දෙන්න,
ඒ සඳහා චොම්සොන්දේ නමින් තාරකා නිරීක්ෂණාගාරයක් ඉදි කරනවා. මේ කුළුණ තවමත් දකුණු කොරියාවේ ගොයොන්ජුවල තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඇය ගොවීන් සඳහා වසරක් පුරා බදු නිදහස් කිරීමක් ප්‍රකාශයට පත් කරලා මධ්‍යම පාන්තිකයන් මත පටවලා තිබුණු බදු බරත් අඩු කරලා තියෙනවා. මේ ක්‍රියාවන් එක රටේ පොදු මහ ජනතාවගේ සහාය ඇයට හිමි වෙන්න පටන් ගන්නවා. නමුත් ඇය මේ තරම් ඉදිරිගාම විදිහට රට පාලනය කරත් තව දුරටත් ඇය කාන්තාවක් වීම පිළිබඳව වංශාධිපතීන් තුල නොකමැත්තක් තමයි තිබිලා තියෙන්නේ. සම්ගුක් සාගිවල සටහන් වෙලා තියෙන විදිහට ඔය අතරේදී වර්ෂ 636 මාර්තු මාසයේදී රෙජින අසනීප වෙලා තියෙනවා. ඇයට මොනතරම් බෙහෙත් කරත් සුවය ලැබිලා නැහැ. ඒ වගේම ඊට වසර දෙකකට පස්සේ 638 මාර්තු මාසයේදී ගොගෝරියෝ දේශ සීමාව ආසන්නයේ තිබුණු කන්දක දකුණු පැත්තේ විශාල ගලක් තනිවම චලනය වෙලා තියෙනවා. ඒ වගේම ඊට මාස 7කට පස්සේ ගොගෝරියෝ රාජධානියෙන් කඳු නිම්නයට පහර දීම සිදු කරලා තියෙනවා. මේත් එක්කම ඊට පස්සේ 639 අවුරුද්දේදී සිල්ලා රාජධානියේ නැගෙනහිර කොටසේ මුහුදු ජලය රතු පැහැයට හැරිලා ඒ මුහුදේ හිටපු මාළු සේරම වගේ මිය ගිහින් තියෙනවා. මේ සිදුවීම් ජනතාව කනස්සල්ලට පත් කරලා තියෙනවා වගේම බොහෝ දෙනා විශ්වාස කරලා තියෙනවා මේ හැම දෙයක්ම සිල්ලා රාජධානියේ බිඳ වැටීම පෙන්눔 කරන නරක පෙරනිමිති කියලා. කොහොම හරි ඔන්න ඔය අතරතුරේ තමයි වර්ෂ 642 දී බෙක්ජේ පාලනය කරපු උයිජා රජු පෞද්ගලිකවම සිල්ලාවට එරෙහිව මෙහෙයුමක් දියත් කරන්නේ. මේ උයිජා කියන්නේ මම අර කලින් කිව්වා වගේ සමහර පිළිගැනීම් වලට අනුව සෙන්දොක් රචනගේ සහෝදරියගේ පුතා. කොහොම හරි මේ සටනින් ඔහු සිල්ලාවේ බටහිර කොටසේ බලකොටු 40ක් යටත් කරගෙන තියෙනවා. මේ අතර සිල්ලාවට බෙහෙවින් වැදගත්ුණු දේය බලකොටුවක් තිබුණා. ඒ විතරක් නෙවෙයි උයිජා ඇතුළු පිරිස ගොගුර්යෝව සමග සන්දානගත වෙලා කිම් චුන්චුගේ දියණියක් සහ ඇගේ සැමියවත් ඝාතනය කරනවා. මේ කිම් චුන්චු කියන්නේ සිල්ලාවේ 25 වෙනි පාලකයා වුණු ජින්ජි රජතුමාගේ මුණුබුරා. ජින්ජි කියන්නේ සෙන්දොක් රචනගේ තාත්තගේ බාප්පා. හැබැයි මේ ජින්ජි රජතුමා බලයෙන් පහ කරලා සෙන්දොක් රචනගේ තාත්තා ජින්පියොන් රාජ්‍යත්වයට පත් වෙද්දී කිම් චුන්චුගේ තාත්තා වුණු කිම් යොන්සු ඇතුළු ඔහුගේ පෙළපතේ සියලුම දෙනාව රාජධානිය පාලනය කිරීමට නුසුදුසු අය විදියට නම් කරලා තියෙනවා. නමුත් කිම් චුන්චු කියන්නේ අර මං කලින් කිව්වා වගේ සොංගොල් හෙවත් පූජනීය අස්තිය හිමි රාජ්‍යත්වයට උරුමකම් කියන කෙනෙක්. මොකද මේ කිම් යොන්සුගේ බිරිඳ හෙවත් කිම් චොන්චුගේ අම්මත් සොංගොල්වරියක්. ඇය තමයි සෙන්දොක් රජුගේ සහෝදරිය වුණු චොන් මියොන් කුමරිය. ඉතින් ඒ කතාවට අනුව කිම් චුන්චු සහ සෙන්දොක් රජුන කියන්නේ ලොකු අම්මා සහ පුතා. එහෙමත් නැත්නම් පුංචි සහ පුතා. කොහොම හරි ඉතින් ඔය විදිහට අර කලින් කිව්වා වගේ සිල්ලා රජධානියට එරෙහිව බෙක්ජේ සහ ගොගුර්යෝ අතර යුද්ධයේ යද්දී වර්ෂ 643 දී බෙක්ජේ සහ ගොගුර්යෝ එකතු වෙලා සිල්ලාවට අයත් තිබුණු දංහම් බලකොටුව යටත් කරගෙන තියෙනවා. මේ බලකොටුව ටැන් අධිරාජ්‍යයට වටින ස්ථානයක්. මොකද මේ ස්ථානය හරහා තමයි ඔවුන්ගේ නාවික ගමන් බොහෝමයක් සිද්ධ වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී සෙන්දොක් රජුන ටැන් අධිරාජ්‍ය වෙත රාජ්‍යතාන්ත්‍රිකයෙකු යවා සහාය ඉල්ලලා තියෙනවා. ඒත් එක්ක මේ අධිරාජ්‍යයට යෝජනා 3ක් ලබා දීලා තියෙනවා. ඒ අතරින් පළවෙනි යෝජනාව තමයි ලියාओදොන් අර්ධද්වීපයට පහර දීලා බෙක්ෂේ අත්පත් කර ගැනීම සඳහා බටහිරින් නාවික මෙහෙයුමක් සිදු කරනවා කියන එක. දෙවෙනි යෝජනාව තමයි සිල්ලා සොල්දාදුවන්ට චීන හමුදාව විදිහට වෙස්සලා ගන්න ටැන් නිලැඳුම් සහ හමුදා දජ ලබා දෙනවා කියන එක. තුන්වෙනි යෝජනාව තමයි සිල්ලාවේ කාන්තා පාලිකාවක් ඉන්න නිසා සතුරන් සිල්ලාවට බය නැතිවීම නිසා නිතරම වගේ රාජතර්ජනයට ලක් වෙන එකෙන් වළක්ව ගන්න අධිරාජ්‍ය චීනෙන් ටැන් සම්භවයක් තියෙන පිරිමි පුද්ගලයෙක්ව සිල්ලාවේ නව රජු විදිහට පත් කරන්න එවනවා කියන එක. කොහොම වුණත් මේ රැජිනගේ පණිවිඩය අරන් ගියපු රාජදූතයා රැජිනට මේ යෝජනා ගැන සඳහන් කරලා නැහැ. ඉතින් ටැන් අධිරාජ්‍යගෙනුත් ප්‍රතිචාරයක් නැති තැන රැජින කරන්නේ මේකට විසඳුමක් හොයන්න චීනයේ අවුරුදු 7ක් පුරාවට බෞද්ධ ආගම ඉගෙන ගන්න ජජං කියන භික්ෂුව කැඳවන එක. මේ භික්ෂුව 643 දී සිල්ලාවට ඇවිත් විදේශීය ආක්‍රමණ වැළැක්වීම සහ ජනතාව සංසුන් කිරීම යන අරමුණු දෙකටම විසඳුමක් විදිහට නව මහල් විහාරයක් ඉදි කරන්න කියලා තියෙනවා.
රැජින ඒ වෙලාවේ හොඳට කල්පනා කරලා බලලා ඒක ඉදි කරන්න තීරණය කරත් ජනතාවට බදු බරක් දෙන්න බැරි නිසා වගේම රාජකීය භාණ්ඩාගාරයේ ඒකට ප්‍රමාණවත් තරම් අරමුදල් නොතිබුණ නිසා නිලධාරීන් මේ යෝජනාවට එරෙහි වෙලා තියෙනවා. මේ වෙලාවේ රැජින කියලා තියෙනවා මේක ඉදි කරන්න අවශ්‍ය ප්‍රතිපාදන නැත්තම් මාලිගාව කඩලා ඒකේ ගඩොල් සහ ලී ඒ වෙනුවෙන් යොදාගන්න කියලා. කොහොම හරි අය එහෙම කිව්වට එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. මොන විදිහෙන් හරි අවුරුදු 2ක් ඇතුලේ මේ විහාරය ඉදි කරලා තියෙනවා. ඒ වගේම මේකට අධිරාජ්‍යයේ මකර දේවාලය කියන තේරුම තියෙන හවන් යොන්ස කියන නමත් ලබා දීලා තියෙනවා. සම්ගුක්යුසවල තියෙන විදිහට මේ හවන් යොන්ස තමයි ඒ කාලේ නැගෙනහිර ආසියාවේ උසම බෞද්ධ විහාරය වෙලා තියෙන්නේ. මෙන්න මේ විහාරය ඉදි කරපු කාලෙම තමයි සෙන්දොක් රැජින බිදාම්ව මාලිගාවේ ඉහළම තනතුර වෙන සන්දේදොන් තනතුරට පත් කරලා තියෙන්නේ. සෙන්දොක් රැජින ගැන දන්න අය අතර බිදාම් ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නැහැනේ. ඉතින් කැමති කෙනෙක්ට බලන්න මම මීට කලින් බිදාම් ගැන කරපු සම්පූර්ණ වීඩියෝ එකේ ලින්ක් එක පහලින් මෙන්ෂන් කරන්නම්. ඔයාලටත් ඉතින් කැමති නම් ඒක බලන්න හැකියාව තියෙනවා. මේ වෙද්දී වීඩියෝ එකට views 30000ක් විතර තියෙනවා. කොහොම හරි මේ සෙන්දොක් රැජිනගේ කාලයේ තමයි සිල්ලා යටතේ රාජධානි තුනම එක්සත් කිරීම සඳහා පළමු අඩිතාලම දමලා තියෙන්නේ. මුලදී ඇය සමග සන්දානගත වෙලා බෙක්චේ සහ ගොගුරියෝ පාලනය කරන්න ටැන් අධිරාජ්‍ය අකමැති වුණත් ගොගුරියෝගේ බලය එන්න වැඩි වෙද්දී ඔහු අවසානයේ ඒ යෝජනාවට එකඟ වෙලා තියෙනවා. මම කලින් සඳහන් කරපු විදිහට සෙන්දොක් රැජින හවන් යොන්ස විහාරයේ ඉදි කරන්නේ රට ආරක්ෂා කරලා කොරියාවේ රාජධානි තුනම එකම පාලකයෙකු යටතට අරගෙන එන්න කියන ප්‍රාර්ථනාව වෙනුවෙන් බුදුන් වහන්සේට සිදු කරන පූජාවක් විදිහට. ඒ නිසා ඇය නිතරම වගේ මේ විහාරයට ගිහින් තියෙනවා. එහෙම ගිහින් බුදුන් වහන්සේට පූජාවන් කරලා රට වෙනුවෙන් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම ඇය රට පුරාම බෞද්ධ විහාර, බුද්ධ ප්‍රතිමා ආදී තනලා තියෙනවා වගේම බුදුදහමට විශාල දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඇත්තටම සිල්ලාව කියන්නේ කොරියාව ඇතුලේ බුදුදහම දැඩි ලෙස ව්‍යාප්ත වෙලා තිබ්බ රාජධානියක්. මෙන්න මේ තත්ත්වයේ සිල්ලාව සහ ත්‍රිත්ව රාජධානි සමය අවසානයෙන් ඊට පස්සේ ගෝරියෝ රාජධානිය බිහි වෙද්දිත් ඒ විදිහටම තිබ්බා. අද වෙද්දි කොරියාව ඇතුලේ බුදුදහම අදහන පිරිස සීමිත වුණත් ඇත්තටම කොරියාව කියන්නේ මුල් කාලීනව බුදුදහම දැඩි ලෙස ව්‍යාප්ත වෙලා තිබ්බ සම්පූර්ණයෙන් බුද්ධ ආගමික රටක්. නමුත් පස්සේ කොන්ෆියුස් වාදය සහ වෙනත් ආගම් පැමිණීමත් එක්ක ඒ තත්ත්වය අවම වුණත් ඇත්තටම අදටත් කොරියාව ඇතුලේ ඓතිහාසික බෞද්ධ ස්මාරක බොහෝ ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. මේ සෙන්දොක් රැජිනගේ බුද්ධිමත්භාවය ගැන කතා කරද්දී හරි ලස්සන කතාවක් සම්ගුක්යුසවල තියෙනවා. ඒ තමයි සිල්ලාවේ අගනුවර යොන්මියෝස නමින් විහාරයක් තිබිලා තියෙනවා. මේ විහාරේ ඔක්මුන් හෙව ජේඩ් ගේට්ටුව කියලා පොකුණක් තිබිලා තියෙනවා. ඇගේ 5 වන රාජ්‍ය වර්ෂයේ සීත ඍතුවේ දවසක මේ පොකුණේ හිටපු ගෙම්බෝ එක දිගට නොනවත්වා දින කිහිපයක් කෑ ගහන්න පටන්ගෙන. මේක දැනගත්ත රැජින එතනට ගිහින් ඒක නිරීක්ෂණය කරලා ඇවිත් තමන්ගේ නිලධාරීන්ට කියලා තියෙනවා ඇගේ හොඳම සොල්දාදුවන් 2000ක් නගරයේ බටහිර ප්‍රදේශයේ තියෙන යොන්ගියොන්ගොක් හෙවත් ජීවන තොටිල්ල කියලා නිම්නයට එක්කගෙන ගිහින් ඔවුන් ලවා ඒ ස්ථානයෙන් සෝදිසි කරවන්න කියලා. එහෙම සෝදිසි කරද්දී ඔවුන්ට බූකන්දසල මිටියාවතේ බෙක්චේ සොල්දාදුවන් 500ක කණ්ඩායමක් සහ පසු ඔවුන්ට ආධාර කරන්න ආපු 1200ක පිරිසක්ව හමු වෙලා විනාශ කරන්න හැකි වෙලා තියෙනවා. මේ සිදුවීමෙන් පස්සේ නිලධාරීන් ඇගෙන් අහලා තියෙනවා ගෙම්බන් කෑ ගහන සද්දෙන් සතුරන් ගැන දැනගත්තේ කොහොමද කියලා. එහෙම මහද්යය පිළිතුරු දීලා තියෙනවා තරහ ගියේ ගෙම්බන්ගෙන් සතුරු හමුදාවත් ජේඩ් වලින් කාන්තාවකගේ නිර්මලත්වය නිරූපණය වුණා. ඒ වගේම කාන්තාව කියන්නේ ඉන් ශක්තියේ නියෝජනයේ බවත් සුදු වර්ණයෙන් බටහිර නියෝජනය වන බවත් දැනගත්තා කියලා. ඒ වගේ මේ කරුණ වලට අනුව සතුරන්ව පහසුවෙන් පරාජය කරන්න පුළුවන් බවත් Tamanට වැටහුණා කියලා සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ කතාවත් එක්කම රාජ්‍ය සභාවේ නිලධාරීන් ඒ වෙලාවේ ඇයට ඉන් සහ යන් දර්ශනයේ පිළිබඳ ඇය සතුව තිබුණු දැනුම ගැන පුදුම වෙලා තියෙනවා. ඔයාලගේ දැන ගැනීම පිණිස මේකට අමතරව මම කියනවා නම් මේ ඉන් සහ යන් ශක්තිය කියන්නේ ඇතරම කෙටියෙන් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක විශාලව අධ්‍යයනය කරන්න ඕනේ කාරණයක්. නමුත්
මේ වේලාව වලට සඳහන් කරනවා නම් මේ යින් යන් කියලා අදහස් වෙන්නේ විශ්වයේ සමතුලිතතාවය සහ වෙනස් වීම පැහැදිලි කරන විශ්වීය බලවේග දෙක. මේ දෙක එකතු වෙලා තමයි හැම දෙයක්ම නිර්මාණය කරන්නේ, හැම දෙයක්ම පවත්වගෙන යන්නේ, හැම දෙයක්ම තව දෙයක් බවට පරිවර්තනය කරන්නේ. මේ හැම දෙයක්ම ආරම්භය තමයි මේ යින් සහ යන් ශක්තිය. මේ සෙන්දොක් රචනගේ පෞද්ගලික ජීවිතය ගත්තම ඒ කාරණා ටිකක් පැටලෙලි සහගතයි. මොකද ඇගේ විවාහය ගැන තියෙන තොරතුරු බොහෝමයක් එකිනෙකට පරස්පර විරෝධ නිසා. හැබැයි සම්ගුක්කියුසවල තියෙන විදිහට ඇය ගල්මුන්වන් යුම් කියන පුද්ගලයෙක් සමග විවාහ වෙලා ඉඳලා තියෙනවා. තව තැනක ඇයට ස්වාමිපුරුෂයන් 3 දෙනෙක් හිට බව සඳහන් වෙනවා. ඒ ජින්ජි රජතුමාගේ පුතෙක් වුණු කිම් යොන්චුන් සහ තමන්ගේ පියාගේ සහෝදරයෙක් වුණු හියුම්බන් වගේම චන්යොන් ජෝවංශ නිර්මාතෘණු ගෙයෝරොන් සමග. හැබැයි සමහර ඉතිහාසඥයන් කියන විදිහට ඇය කවදාකවත් විවාහ වෙලා ඉඳලා නැහැ. මෙන්න මේ ඇය කවදාකවත් විවාහ වෙලා නැහැ කියන ඉතිහාසඥයන්ගේ කතාව ඔප්පු කරන්න අපිට සම්ගුක්කියුසවල සඳහන් වෙන එක කතාවක් මූලාශ්‍ර කරගන්න පුළුවන්. ඒ කතාවට අනුව චීනයේ ටයිසොන් අධිරාජ්‍යයා එක්තරා අවස්ථාවකදී මේ සෙන්දොක් රජුණට රතු දම් සහ සුදු පැහැයෙන් යුක්ත පියෝනි මල් 3ක් ඇඳපු සිතුවමක් සහ ඒ පියෝනි මල් වල ඇට තෑගි කරලා තියෙනවා. රජින මේ මල් ඇට තමන්ගේ උයනේ පැල කරලා කියලා තියෙනවා මේ මල කොච්චර ලස්සන වුණත් මේ මලට කිසිම සුවඳක් නැහැ කියලා. අන්තිමේදී කාලයක් ගිහින් මේ මල් පිපුණම රජින කියපු කතාව ඇත්ත බව ඔප්පු වෙලා තියෙනවා. අන්න ඒ වෙලාවේදී රජිනගේ සමීපතමයන් නැගෙන් අහලා තියෙනවා ඔබතුමිය කොහොමද මල් පිපෙන්නත් කලින් මේ ගැන දැනගත්තේ කියලා. ඒ වෙලාවේ රජින කියලා තියෙනවා මේ මලේ මේ චිත්‍රයේ මට ටයිසොන් අධිරාජ්‍යයා තෑගි කරපු චිත්‍රයේ මල්ලස්සල සමනලෙක්ෝ මීමැස්සෙක්ගේ චිත්‍රයක් ඇඳලා තිබ්බේ නැහැ. ටයිසොන් අධිරාජ්‍යයා මට තෑග්ග එව්වෙම මට ස්වාමිපුරුෂයෙක් නැති ගැන අපහාස කරන්න කියලා. ඒ කියන්නේ මේ පියෝනි මල් කොච්චර ලස්සන වුණත් ඒ මලේ රොන් ගන්න කිසිම සමනලෙක්වත් මීමැස්සෙක්වත් නැහැ කියලා ඇයට අපහාස කරන්න කියලා. කොහොම හරි ඇය මේ සමච්චලයට ප්‍රතිඋත්තරයක් විදිහට බුන්වන් සහවත් රාජකීය සුවඳ විහාරය කියන බෞද්ධ විහාරය ඉදි කරලා තියෙනවා. තමන්ගේ ජීවිත කාලේ තමන්ට පුළුවන් උපරිම අයුරින් ජනතාවට හිතකර පාලනයක් අරගෙන ගියපු සෙන්දොක් රජුණට තමන්ගේ ජීවිතයේ අවසන් කාලයේදී ලොකුම ලොකු ද්‍රෝහිකමකට ලක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ 647 පෙබරවාරි 8 වෙනිදා ඇගේ රාජසභාවේ ඉහළම නිලයේ දරපු බිදම් කාන්තාවන්ට රට පාලනය කරන්න බැරි නිසා ඇය පාලනයෙන් ඉවත් කරන්න ඕනි කියන අදහසින් ඇයට විරුද්ධව කැරැල්ලක් දියත් කිරීමත් එක්ක සිල්ලා ඉතිහාසයේ දැක්වෙන විශාලම කැරැල්ල මේක. මේ වෙලාවේ රටේ පැවති අස්ථාවර බව නිසා හමුදාව ගොඩක් ඉඳලා තියෙන දේශ සීමාවල. ඒ නිසා මේ කැරැල්ල මැඩපවත්වන එක තරමක් අපහසු වෙලා තියෙනවා. මේ කැරැල්ල ඇති වෙද්දී රජින දැඩි විදිහට අසනීප වෙලා ඉඳලා තියෙන්නේ. කැරැල්ලට කලින් දවසේ රෑ තරුවක් කඩා වැටෙනවා දැකලා බිදාම්ගේ පිරිස ඒක රජිනගේ කඩා වැටීම් පෙන්වන පෙරනිමිත්තක් කියලා සතුටු වෙද්දී රජින තරමක් බය වෙලා තියෙනවා. මේ වෙලාවේ ජෙනරාල් කිම් යෝෂින් රජිනට බය වෙන්න එපා කියලා ගිනි කන්න සරුංගලයක් අහසට යවලා කඩා වැටුණු තරුව ආපහු අහසට ආව කියලා ජනතාවට පෙන්눔 කරලා තියෙනවා. මේ සිදුවීමෙන් බිදාම්ගේ පිළ දැඩි විදිහට අධෛර්යයටපත් වෙලා තියෙනවා. අද කාලේ නම් ඇත්තටම ඒ වගේ පුංචි රැවටීමකින් මිනිස්සු වන්දන්න බෑ. ඒ කියන්නේ ගිනි ගන්න සරුංගලයක් අහසට යවලා මෙන්න තරුව ආපහු තිබ්බ තැනට ආව වගේ ඒ වගේ රැවටීම් කරන්න නම් බෑ. නමුත් ඉතින් අපි මේ කතා කරන්නේ වර්ෂ 647 වගේ ගොඩාක් ඈත නොදියුණු කාලයක් ගැන නිසා ඒ කාලේ ඇත්තටම මිනිස්සු ඒ වගේ දේවල් වලට රැවටෙන්නේ නැති කියලා හිතන්න පුළුවන්. කොහොම හරි ඉතින් අවසානයේ ජෙනරාල් කිම් යෝෂින් සහ කිම් අල්චොන් විසින් මේ බිදාම් මෙහෙවපු කැරැල්ල මර්ධනය කරලා වර්ෂ 647 පෙබරවාරි 17 වෙනිදා බිදාම් ඇතුළු ඔහුගේ සහචරයන් 30 දෙනෙක්ට මරණ දඬුවම ලබා දීලා තියෙනවා. මේත් එක්කම පෙබරවාරි 20 වෙනිදා හඳුනා නොගත් රෝගයකින් සෙන්දොක් රජිනත් මරණයටපත් වෙලා තියෙනවා. සමහර ඉතිහාසඥයන්ට අනුව රජින මරණයටපත් වෙන්නේ බිදාම් Tamanට එරෙහි වුණා කියන වේදනාව නිසා. නමුත් එක් මතයකට අනුව බිදාම් කවදාකවත් රජිනට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කළා නැහැ. බිදාම් රජින වෙනුවෙන් හැමදාමත් ඉඳලා තියෙනවා. ඔහුට චෝදනා එල්ල වෙලා මරණයටපත් වෙන්නේ ජෙනරාල් කිම් යෝෂින්ගේ කුමන්ත්‍රණයක් නිසා.
මෙන්න මේ කතාව මොකක්ද කියන එක මම බිදාම් ගැන කරපු වීඩියෝ එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කතාව දැනගන්න කැමති අයට ඕනනම් ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට සිද්ධ වෙන සෙන්දොක් රජුගේ මරණයෙන් පස්සේ ඇගේ සිරුර නම්සන්වල සොහනක තැන්පත් කරනවා. මේ ඇගේ සොහන අදටත් ඔයාලට දැක ගන්න පුළුවන්. ඇගේ මරණයෙන් පස්සේ ඊළඟට රාජ්‍යත්වයට පත් වෙන්නේ ඇගේ ඥාති සහෝදරයෙක් වුණු ජින්දොක් රජින. කොහොම හරි සංගු කිව්සවල තියෙන විදිහට ඇය මැරෙන්න දවස් කීපයකට කලින් රාජ්‍ය සභාව රැස් කරලා තමන් මිය ගියාට පස්සේ දොරිචොන් හෙවත් දුක්ඛිත කුසල් ස්වර්ගය ඇසල තමන්ගේ සිරුර තැන්පත් කරන්න කියලා ඉල්ලලා තියෙනවා. ඒක නම්සන් කන්දේ දකුණු පැත්තේ තියෙන ස්ථානයක් කියලා ඇය කියලා තියෙනවා. මේ දොරිචන් කියන එකේ තේරුම කොරියානු බුද්ධ දර්ශනයට අනුව සක්‍රියා විසින් පාලනය කරන දෙවිවරුන් 33ක් සහිත දිව්‍ය ලෝකය කියලා පිළිගැනෙනවා. ඇය මිය ගිහින් දශක කිහිපයකට පස්සේ සිල්ලාවේ තිස්සෙන් රජතුමා වුණු මුන්මු හෙවත් කිම් චුන්චුගේ සහ කිම් යෝෂින්ගේ නංගිගේ පුතා ඇගේ සොහොන්ගේ තුල සචොන්වාන් සා හෙවත් ස්වර්ග රජවරුන් 4 දෙනාගේ දේවාලය ඉදි කරලා තියෙනවා. ඒ වෙලාවේ සිල්ලාවේ වංශාධිපතිවරුන් තේරුම් අරගෙන තියෙනවා සෙන්දොක් රජුගේ සොහොන වුණු දොරිචොන් මේ සචොන්වාන් සා වලටත් වඩා ඉහළින් තියෙන කියලා. මේ එක් මතයකට අනුව මේ සචන් වංශ හෙවත් ස්වර්ග රජවරුන් 4 දෙනා කියන්නේ ධෘතරාෂ්ට්‍ර, විරූඩ, විරූපාක්ෂ හා වෛශ්‍රවණ. ඒ කියන්නේ අපිට අනුව 4 වරම් දෙවිවරු. තවත් මතයකට අනුව මේ සිල්ලාවේ යුද වීරයන් 4 දෙනෙක්ව ස්වර්ග රජවරුන් කියලත් පිළිගැනෙනවා. මේ යුද වීරයන් 4 දෙනා විදිහට හැඳින්වෙන්නේ කිම් යූෂින්, කිම් යුන්චුන්, එතකොට කිම් සියෝ හෙවන් හෙවත් යූෂින්ගේ තාත්තා සහ කිම් හියොන් දොල් කියන 4 දෙනා. කොහොම නමුත් මේ සෙන්දොක් රජුන තමන්ගේ අවසන් කැමැත්ත හරහා කාන්තාවක් වීම නිසා රාජ්‍ය පාලනයේදී තමන්ට මුහුණ දෙන්න සිද්ධ වුණු අපහසුතා නිසා ඊළඟ ආත්මේ පිරිමියෙක් විදිහට ඉපදෙන්න තිබුණු ආශාව පෙන්눔 කරා කියලා සමහර ඉතිහාසඥයන් කියනවා. ඇත්තටම මේවා පසු කාලීන විදිහට කරපු මත විතරයි. සෙන්දොක් රජුන තමන්ගේ අන්තිම කැමැත්ත අනුව තමන්ව දොරිචොන් වල තැන්පත් කරන්න කිව්වේ මොන අදහසින්ද කියලා දන්නේ ඇයම විතරයි. ඉතින් ඇය හිටියේ මීට වර්ෂ දහස් ගණනකට එපිටින් නිසා ඉතින් අපි කොහොමද ඇයගෙන් අහන්න ක්‍රමයකුත් නැහැ. ඒක නිසා ඉතින් විවිධාකාර මත පළ කරනවා. මොනවා වුණත් වර්ෂ 600 ගණන් වල විශේෂයෙන් 600 ගණන් වල මැද භාගයේදී ඒ කියන්නේ ලෝකයේ අතිශය නොදියුණු කාලයකදී ලෝකයේ ආකල්ප අතිශය පහළ මට්ටමක තිබ්බ කාලයකදී සෙන්දොක් රජින මේ වගේ රටක රාජ්‍යත්වයට පත් වෙලා එතකොට චීනය වගේ අති දැවැන්ත අධිරාජ්‍යයක් එක්ක ගනුදෙනු කරන ගමන් එතකොට ගොගුර්යෝ වගේ අතිශය ඉහළ යුද්ධ ශක්තියක් තිබ්බ රාජ්‍යයක් එක්ක යුද්ධ කරන ගමන් එතකොට බෙක්ෂේ වලින් එල්ල වෙච්ච තර්ජන හමුවේ නොසැලී මුහුණ දෙන ගමන් බුද්ධ ආගමට විශාල දායකත්වයක් දෙන ගමන් එතකොට තමන්ගේ රටේ මිනිස්සු ගැන බලන ගමන් අරගෙන ගිය මේ රාජ්‍ය පාලනය ඇත්තටම ඇගේ යුතු රාජ්‍ය පාලනයක්. ඉතින් ඇත්තටම මම කියන්නේ මේ තමන්ට ආපු බාධක මැඩගෙන රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් සේවයක් කරපු මේ සෙන්දොක් රජින කියන්නේ ඇත්තටම කටඇල ජනහිතකාමී රජින කියලා කියන්න පුළුවන් ගැහැණියක්. ඉතින් ඔය විදිහට තමයි අර කිව්වා වගේ කට ඇරලා ජනහිතකාමී රචන කියන්න පුළුවන් ගැහැණියකගේ ජීවිත කතාව අවසන් වෙන්නේ. ඉතින් මම හිතනවා වෙනදා වගේම මේ වීඩියෝ එකත් එක්කත් බොහොම ආසාවෙන් එකතු වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න කැමති ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් එයාලත් එක්කත් මේක බෙදා ගන්න අමතක කරන්න එපා. ඉතින් යන්න කලින් ඔයාලට පොඩි දෙයක් මතක් කරන්නම්. ඔයාලත් මේ වගේ K-drama බලන එතකොට කොරියානු ඉතිහාසයට කැමති එතකොට K-pop වලට එතකොට ලෝකයේ සිද්ධ වෙන අලුත් දේවල් වල දැනගන්න කැමති කෙනෙක් නම් K-word lovers අපේ WhatsApp channel එකක් තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට මම ඒක අපේ community post වල share කරන්නම්. ඉතින් එතන තියෙන link එකෙන් ඇවිල්ලා අපේ channel එකත් එක්ක join වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වගේම වීඩියෝ එකක් අරගෙන ලබන සතියේත් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.